ඉතින් ආයුබෝවන් හැමදෙනාටම. ඉතින් මට අද හිතුණා ඔයාලට මගේ වගාවේ කොහොමද ගෙඩි හැදිලා තියෙන්නේ කියලා ටිකක් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මගේ මේ වගාවේ පළදව එහෙම නැත්නම් ගෙඩි හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඔන්න බලා ගන්න පුළුවන් වගාවේ ගෙඩි හැදිලා තියෙන හැටි. ඔයාලට පේනවා ඉතින් ගොඩක් ගෙඩි හැදිලා තියෙනවා. හරි අස්වැන්න ඔය ගානටවත් ඉතින් වගාවක හැදෙන්න ඕන. ඉතින් තුඹ ගෙඩි ටිකක් පේනවා අඩුයි මොකද මේ ඔක්කොම කොළ පාට හින්දා. ඉතින් මේ බලන්න පුළුවන්. ඉතින් මේ පේනනේ ගෙඩි වල සයිස් එක. ඉතින් මේ වගේ ගෙඩි ගොඩක් හැදෙනවා. ඉතින් හැදෙන්න ගත්තාම ඉතින් මේ විදිහට ගෙඩි හැදිලා තියෙනවා හොඳට. දැන් අවුව ටිකක් සරයි හින්දා පොඩ්ඩක් පැහැදිලි මදිත් දන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගෙඩි ගොඩක් හැදෙනවා. ඉතින් හරියට ගහ නිරෝගීමත්ව හැදෙනවා නම් ඒ වගේම ගහට අවශ්‍ය කරන පෝෂණය විදිහට හොඳින් ලැබෙනවා නම් ඉතින් අස්වැන්න ගොඩක් හොඳට හැදෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඉතින් ගෙඩි සෑහෙන්න තියෙනවා. ඉතින් මේ අසන් නෙලන්න තියෙන හෙට. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට අද පොඩ්ඩක් පෙන්නන්නම් කියලා හිතුවේ. ඉතින් ඔන්න විදිහට තමයි යාළුවනේ මගේ අලුත් වගාවේ අස්වැන්න හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට උත්සාහ කරොත් පුළුවන් මේ වගේ හොඳින් පළදාව හට ගන්න හොඳ නිරෝගීමත් වගාවක් ඔයාලටත් හදා ගන්න. ඉතින් එහෙනම් සුබ දවසක් හැමෝටම.